දවස් 7 හිතේ ඉන්න කෙනා එක්ක තමයි අද රීඩින් එකෙන් බලන්නේ. ගොඩක් විශේෂ රීඩින් එකක්. මට කියන්න තියෙන විශේෂ දේවල් හුඟක් තියෙනවා. ඒ වගේම තමයි වෝර්නින් මැසේජ් එකකුත් ඔයාලට දෙන්න තියෙනවා. කවද මේ රීඩින් එක බලුවත් රීඩින් එකෙන් කියවන දේවල් ඔයාගේ ඊළඟ දවස් 7 ඔයාගේ හිතේ ඉන්න පාර්ට්නර්ත් එක්ක ඇති වෙන්න තියෙන දේවල්, සිද්ධ වෙන්න තියෙන දේවල්, ඒ ඕවරෝල් එනර්ජි එක එන්න ඒ දේවල් තමයි අද රීඩින් එකෙන් කතා කරන්නේ. Hi, welcome to Queen of Pentacles. රීඩින් එකට යන්න කලින් මට විශ් කරන්න අමතකනා විශ්ව හැපි නිව් ඉයර්. මේ 2026 වර්ෂයේදී මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයා බලාපොරොත්තු වෙන හැම හීනයක්ම ඔයාට ලැබෙන්න. ඔයා ළඟා කරගන්න උත්සාහ කරන හැම බලාපොරොත්තුවක්ම ඔයාට ඉෂ්ට වෙන්න ඕන. ඒ වගේම තමයි ඔයා මේ වෙලාවේ මොන හරි ප්‍රශ්නයක ඉන්නවනම් මේ වෙලාවේ ඒ හැම දෙයක්ම විසඳිලා ඔයා බලාපොරොත්තු වෙන ජීවිතේ ඔයාට හම්බ වෙන්න. ඒ වගේම තමයි ඔයා විෂන් බෝඩ් එකේ ලිව්ව ඔයාගේ විෂන්ස්, එතකොට ඔයාගේ විෂන් බුක් එකේ ලිව්ව දේවල් මේ හැම දෙයක්ම ඔයාට ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ ජීවිතයේ තියෙන ඕනම ප්‍රශ්නයකට මගෙන් පර්සනල් ටැරෝ කාඩ් රීඩින් එකක් ගන්න පුළුවන්. ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ වෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් සෙන්ඩ් කරලා ඔයාගේ රහස්‍යභාවය ගැන බය වෙන්න දෙයක් නැහැ. ඔයාගේ ඩීටේල්ස් කිසිම දෙයක් කවුරුත් දැනගන්න නැහැ. ඔයා කියන හැම දෙයක්ම මං ගාව සුරක්ෂිතයි. ඒ නිසා ඔයාගේ ප්‍රයිවසි එක ගැන බය වෙන්න දෙයක් නැහැ. ෆුල් රීඩින් එකම බලන්න. මොකද මම මේ රෙකෝඩින් එක කරන්නේ ෆුල් රීඩින් එක බලලා ඉවර වෙලයි. ඒ නිසා මට ඔයාලට දෙන්න වෝර්නින් මැසේජ් එකක් තියෙනවා. මම විශ්වාස කරනවා මේ වෝර්නින් මැසේජ් එක මෙතන අහන්න ඕන අය ඉන්නවා. ඒ කෙනාට හරිම වෙලාවෙදී මේ රීඩින් එක හම්බ වෙයි. මොකද මට මේක සයිකික් මැසේජ් එකක් විදිහට තමයි එන්නේත්. එහෙනම් අද රීඩින් එකට යමු. හිතේ ඉන්න කෙනා එක ඊළඟ දවස් 7 මාරම වෙනසක් ගෙනත් දෙයි ඔයාට. මාරම වෙනසක්, අමුතුම දවස් 7ක්. ගොඩක් සතුට, එකමුතු බව. ඔයා මොන හරි ඔයාගේ පාර්ට්නර් එකකින් ඉල්ලුවා නම්, මොන හරි ඔයාගේ පාර්ට්නර් එකකින් මොන හරි ඔයා කැමති කරගන්න හැදුවා නම් අන ඒ දේවල් වලට පාර්ට්නර් කැමති වෙන, ඔයා ඉල්ලපු දේවල් ඔයාට ලැබෙන, ඔයා අහපු තැනක් කොහේ හරි තිබ්බනම් කාලයක් තිස්සේ ඉඳන් අන්න ඒ දේවල් ඉෂ්ට සිද්ධ වෙන සුබ සතියක්. හිතට සතුට පිරී ඉතිරිලා යන සුබ සතියක්. වෙනතට වඩා ඔයාලා ගොඩක් හම්බ වෙයි, ගොඩක් මීට් වෙයි. වෙනතට වඩා පාර්ට්නර් ඔයාට ආදරෙන් කතා කරයි, ගොඩක් මැසේජ් කරයි, ගොඩක් කෝල් කරයි. අර වෙනතට වඩා මෙයාගෙන් ලොකු ආදරයක්, මෙයාගෙන් ලොකු සෙනෙහසක් ඔයාට දැක ගන්න පුළුවන්. හිතේ ඉන්න කෙනාට ඔයාගේ එනර්ජි එක මාරම විදිහට දැනෙන්න ගන්නවා. මේ කෙනා X වෙන්න පුළුවන්, no contact වෙන්න පුළුවන්. කවුරු මේ වෙලාවේ හිතේ හිටියත් ඒ කෙනාට ඔයාගේ එනර්ජි එක දැනෙන්න ගන්නවා. ඔය දෙන්න විවෘතව කතා කරයි. තව දෙයක් කියන්න ඕන, ඔය දෙන්නගේ සම්බන්ධය හැම දෙයක්ම කරන්නේ එක පාර්ශවයක් නම්. ඒ කියන්නේ කමිට්මන්ට්, සැක්‍රිෆයිසස්, කැපකිරීම, ආදරේ, දරා ගැනීම, තේරුම් ගැනීම, උත්සාහය, මේ හැම දෙයක්ම වැඩිපුර කරන්න එකම එක පාර්ට්නර් කෙනෙක් නම් ඒ පාර්ට්නර්ට මල පයින්න පුළුවන්, තරහ යන්න පුළුවන්, කේන්ති අරගෙන අනිත් කෙනාට කෑ ගහන්න පුළුවන්. ඉතින් ඒ සතියේදී ඔයාට මතක් කරાવી හැමතිස්සෙම සම්බන්ධතාවයකදී එක්කෙනෙක් විතරක් කරලා මදි. හැමතිස්සෙම give කරන්න එක පර්සන් කෙනෙක් නම් අනිත් කෙනා රිසීවර් එන්ඩ් එකෙන් ඉඳන් හැමදේම දෙන දේවල් රිසීව් කරනවා නම් එයාගේ පැත්තෙන් උත්සාහයක් නැත්තම් ඒ දේ තවදුරටත් හරියන්නේ නැහැ කියන දේ ඔයාට හොඳට තේරෙයි. මේ රීඩින් එක බලන ඔයා තමයි ඔයාගේ පාර්ට්නර් වෙනුවෙන් ගොඩක් දේවල් කරන්නේ. ඉතින් ඔයාට තේරුම් යයි මෙහෙම කරලා හරියන්නේ නැහැ. අනිත් කෙනා කරන්න ඕන, එයාට කිසි ගාණක් නැහැ. ඉතින් අනාගතයක් හදාගන්න නම් ඔය දෙන්න වෙනුවෙන් කැපකිරීම කරන්න ඕන. ඉතින් ටැරෝ කාඩ්ස් කියනවා ඔයාගේ පර්සන්ගේ හිතේ ආදරේ තිබ්බට එයා ඔයාව තෝරගෙන ඔයාගේ වගකීම් දරන්න ඕන. ඒ තැනට එයාම එන්න ඕන. එයාගේ උත්සාහයෙන් එයාම ඒ තැනට එන්න ඕන. ඔයා බල කරා කියලා එයාට ඒ තැනට එන්න බෑ. ඔයා එයාව මොටිවේට් කරන්න පුළුවන්. හැබැයි එයාව බලෙන් ඒ තැනට ගන්න බෑ. ඒක ඔයාට ඉදිරි දවස් 7ේදී හොඳටම තේරුම් යයි. මේ වෙලාවේ හිතේ ඉන්න කෙනා ඔයාගේ එක්ස් කෙනෙක් නම් ඔයා කාලයකට කලින් එයාගේ ජීවිතේ නම්බර් 1. එහෙමත් නැත්නම් most prioritizing person කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා. ඒක තාමත් එහෙමමයි. තාමත් එයාගේ ජීවිතේ ඔයා ගොඩක් වැදගත් කෙනෙක්.
ඔයා නම්බර් 1 ඒ තැන කවදාවත් එයාට පිරීලා නැහැ. වෙන කෙනෙක්ගෙන් ඒ තැන කවදාවත් එයා ෆීල් කරගෙන නැහැ. ළඟදී ඔයා කිව්වනම් ඔයා කරන කෝස් එකකින් හරි ඔයා කරන ජොබ් එකකින් හරි ඔයා මාරු වෙලා එකකින් අයින් වෙලා ඔයා ස්වාධීන විදිහට උත්සාහයෙන් තනියම මොන හරි ස්මෝල් බිස්නස් එකක් නැත්නම් මොන හරි ඔයාගෙම දෙයක් පටන් ගන්න ඕන කියලා ඒ වෙලාවේ එයා ඒ අදහසට අකමැති වුණාත් ඒ වෙලාවේ මොනවා කිව්වත් එයාගේ හිත ඇතුලෙන් එයා දන්නවා ඔයාට කරන්න බැරි දෙයක් නැහැ. ඔයාට ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවා ඔයා ගැන. ලොකු ආත්ම ශක්තියක් තියෙනවා. ඔයා ඔයාගේ මාවත හදාගනි. මාවත හදාගන්න ඔයාට දැනුම අද නැති වුණාත් ඔයා කොහොම හරි දැනුම හොයාගනි. මට බය වෙන්න දෙයක් නැහැ. ඔයා කොහොම හරි ඔයාගේ දේවල් හොයාගෙන ඔයාගේ ඉස්සරහ හදාගනි. ඔයාගේ කෙනා ඉදිරි දවස් 7ේදී කාව හරි ඔයාට ආශ්‍රය කරන්න එපා කිව්වොත් ඔයාට ඒ වෙලාවට හිතේ මෙයා මාව පාලනය කරනවා, මගේ යාළුවන්ගෙන් ඈත් කරන්න හිතනවා, මාව කොටු කරන්න හිතනවා. ඇත්තටම එහෙම දෙයක් නෙමෙයි. මේ ආශ්‍රය කරන්න එපා කියන පුද්ගලයාගෙන් ඔයාට පස්සේ කාලෙක කරදරයක් වෙයි කියලා තමයි යා හිතන්නේ. ඒ කරදරෙන් ඔයාව බේරගන්න අනාගතය ගැන හිතලා තමයි ඔයාගේ පාර්ට්නර් මෙහෙම කියන්නේ. ගොඩක් වෙලාවට ඔයාගේ පාර්ට්නර් මේ රීඩින් එක බලන ඔයාගේ පාර්ට්නර් පිරිමි කෙනෙක් නම් බොයි කෙනෙක් නම් ඔයාගේ පාර්ට්නර් එයා එහෙම කියන්න ඉඩක් තියෙනවා. ගොඩක්ම මේ ගර්ල් කෙනකින් ඈත් වෙන්න කියලා තමයි යා ඔයාට කියන්නේ. හිතේ ඉන්න කෙනා කවුරු වුණාත් ඔයාගේ ක්‍රෂ් එක වුණාත් ඔයාගේ එක්ස් නෝ කන්ටැක්ට් වුණාත් එයා ඉදිරි සතියේදී ඔයාට ලං වෙන්න ගන්නවා. ඔය දෙන්න අතරේ දුරස්ත බවක් තිබ්බද කියලාවත් හිතාගන්න බැරි විදිහේ. දුරස්ත බවක් දැනෙන්නේ නැති විදිහට. දුරස්ත බවක් තිබ්බද කියලා ඔයාට දැනෙන්නේ නැති විදිහට එයා ඔයාට ලං වෙයි. එක්ස් කෙනෙක් වුණාත් ඔයාට එක පාරටම ඔයා බලාපොරොත්තු වෙන්නේ නැති වෙලාවක සඩන් මැසේජස් ඔයාට එයාගෙන් එන්න පුළුවන්. හිතේ ඉන්න ක්‍රෂ් එක ගැන කිව්වොත් එයා දකින්න ගන්නවා ඔයාව එයාගේ විවාහ සහකාරී කරගන්න පුළුවන්. අපි දෙන්න අතරේ නිකම්ම ආකර්ෂණයක් නිකම්ම කැමැත්තක් නෙමෙයි තියෙන්නේ. එතනින් එහාට ගියපු මියුචුවල් ඇෆෙක්ෂන් එකක්. ක්‍රෂ් එක ඔයාගේ කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්නවා නම් එයා වෙනදට වඩා ඔයාට ලං වෙන්න ගනි. කතා කරයි, ගොඩක් මැසේජස් එවයි, ඔයත් එක්ක එයා ෆ්ලර්ට් කරන්න ගනි. ගොඩක් වෙලාවට ක්‍රෂ් එක ඔයාට පොඩි හින්ට්ස් දෙයි එයාගේ හිතේ තියෙන කැමැත්ත ගැන. ඉතින් ඔයාගේ ප්‍රතිචාරයත් එක්ක ගොඩක් වෙලාවට මෙයා ඔයාගෙන් ආස්ක් අවුට් කරන්න. එහෙම නැත්නම් රිලේෂන්ෂිප් එකකට එන්න කැමතිද නැද්ද? මෙන්න මෙහෙම ඔයාගෙන් අහන්නත් ලොකු ඉඩක් තියෙනවා. මෙයා ටිකක් ඔයාට බයයි. ඒකත් කියන්න ඕන. මොකද මෙයා හිතනවා ඔයා හරි කටකාරයි, ඔයාගේ කට සැරයි. ඔයා එයාට බනී කෑ ගහයි, මට ලැජ්ජ වෙන්න වෙයි. මෙන්න මේ වගේ දේවලුත් එයා හිතනවා. හැබැයි මේ හැම දෙයක්ම හිතලා තමයි ඔයාගේ පර්සනැලිටි එක තේරුම් ගන්න තමයි මෙයා ඔයාගෙන් ආස්ක් අවුට් කරනවා නම් ආස්ක් අවුට් කරන්නේ. ක්‍රෂ් එක එක්ක ඔයා කතා කරන්නේ නැත්නම් ඔය දෙන්න අතර ටෝකින් ටර්ම්ස් වල ඔය දෙන්න නැත්නම් අඩුම තරමේ මෙයා ඔයාගේ මූණ බලන්න හරි ඔයාව දකින්න හරි මෙයා කොහෙන් හරි chance එකක් හොයාගෙන ඔයාව හම්බ වෙන්න එන්න තියෙනවා. ඔයාගේ ක්‍රෂ් එකගේ එනර්ජි එක මම දකින්නේ ඉදිරි දවස් 7ේදී හරිම ෆ්ලර්ටි එනර්ජි එකක්. මෙයා ඔයත් එක්ක ෆ්ලර්ට් කරන්න ගන්න එනර්ජි එකක් තමයි මම දකින්නේ. එතකොට X නෝ කන්ටැක්ට් ඉන්න කෙනා ඔයත් එක්ක ගත කරපු කාලේ එයාට මතක් වෙන්න ගන්නවා. ඔය දෙන්නගේ මැසේජස් එයා ආයි බලයි හැම දෙයක්ම එයාගේ ඔළුවේ නැවත පාරක් රීප්ලේ වෙන්න ගන්නවා. I miss you වගේ ෆීලිංග්ස් එයාට ගොඩක් දැනෙයි. මට වනතුව පාළුයි, දැන් මට ඕන, මං එන්න ළඟයි, මම කමිට් කරන්න. මෙන්න මේ වගේ දේවල් එයාට සෑහෙන හිතෙන්නත් ගන්නවා. නෝ කන්ටැක්ට් හිටියට මෙයා ඔයා ගැන ගොඩක් හිතනවා කියලාත් කියන්න ඕන. මේ නෝ කන්ටැක්ට් ඉන්න කෙනා ඕනම කෙනෙක් වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්. නෝ කන්ටැක්ට් හිටියට මෙයා ඔයා ගැන ඇත්තටම හිතනවා. ගොඩක් ඔයා හිතනවට වඩා ගොඩක් මෙයා ඔයා ගැන හිතනවා. ඔය දෙන්න අතර ඇති වුණ මතකයන් ඔයාට වඩා මෙයාගේ හිතේ ගොඩක් තියෙනවා. ඒ තරමටම එයාගේ හිතේ ඔයා ගැන මතකයන් තියා ගන්න තරමටම මෙයා ඔයාව චෙරිෂ් කරනවා, ඔයාව ඩෝ කරනවා. එයා හිතන හැම වෙලාවකම වගේ එයාට දැනෙන්න ගන්නවා මම මොනවාද වෙනස් විදිහට කරන්න තිබ්බේ. මම මොකද්ද වෙනස් විදිහට කරොත් හොඳ. ආයෙ පාරක් ඔයාව ලං කරගන්න. තව දෙයක් කියන්න ඕන. මෙයා දුර ඉඳන් හරි ඔයා දිහා බලන් ඉන්නවා. ඒ කියන්නේ ඔයාගේ සෝෂල් මීඩියාස් වල අප්ඩේට් බලනවා ඇති. එතකොට
ඔයා යාව අමතක කළා move on වෙලාද කියලා බලනවා ඇති. ඔයා මොකද කරන්නේ කියලා බලනවා ඇති. වැදගත්ම දේ තමයි යා බලන ඔයාට මේ වෙලාවේ කෙනෙක් ඉන්නවද? ඔයා කාත් එක්ක හරි කතා කරනවද? කාත් එක්ක හරි ඔයාට සම්බන්ධයක් තියෙනවද? මෙන්න මේ කිව්ව වැදගත් දේ එයා හොඳට හොයලා බලනවා. මේක හොයලා බලන්නේ ඔයා අඳුරන කෙනෙක්ගෙන්. ඔයා දන්න කෙනෙක්ගෙන් මෙයා අහලා බලන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම ඔයාට කෙනෙක් ඉන්නවද කියලා හොයාගෙන තමයි මෙයා ආයි ඔයාට කතා කරන්නේ. ගොඩක් වෙලාවට ඔයාගේ එක්ස් ඔයත් එක්ක මේ නෝ කන්ටැක්ට් ඉන්න අරගෙන මාස 6ක් 7ක් 8ක් වෙන්න පුළුවන්. සති ගාණක් වෙන්න පුළුවන්. කොහොම වුණත් මෙයා ඊළඟ දවස් 7ේදී ඔයා එක්ක කතා කරන්න නැවත සම්බන්ධ වෙන්න ලොකු ඉඩක් තියෙනවා. එයා කියයි අපි දෙන නැවත හම්බෙමු. ඉතින් ඔයා හම්බෙන්න ගියාම ඔයා හිතන්නේ නැති වෙලාවක නෝ කන්ටැක්ට් ඉන්න කෙනා ඔයාගේ එක්ස් ඔයාත් එක්ක ෆිසිකල් ඉන්ටිමේට් වෙන්න ගන්නවා. මොන හරි කරලා ඔයාව සම්බන්ධ තියාගන්න එයා උත්සාහ කරයි. සමහර විට මෙයා අඬයි, මෙයා ෆිසිකල් ඉන්ටිමේට් වෙයි, මෙයා සමාව ගනි අර ඔයාට හිතට දැනෙන විදිහට ඔයාට බෑ කියන්න බැරි විදිහට මෙයා මොන හරි විදිහකට හැසිරෙලා ඔයාව නැවත පාරක් යාළු කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඔයාගේ පාර්ට්නර්ගේ ලස්ට් එක වැඩි වෙන්න පුළුවන්. මේක මම කියන්නේ මේ වෙලාවේ හිතේ ඉන්න ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්, බොයිෆ්‍රෙන්ඩ්, ඒ වගේ එක්ස් නම්, ඒ වගේම එක්ස් නම්, ඒ වගේම ඔයයි ක්‍රෂ් එක නම්. මෙයාගේ ලස්ට් එක වැඩි වෙන්න ගන්නවා. ඒ කියන්නේ මෙයාගේ සෙක්ෂුවල් ඩිසයර්ස්, එයාගේ ආශාවන් වැඩි වෙනවත් එක්කම ඒ හැඟීම් වලට එයා ඉඩ දෙන තැන් ගොඩක් වැඩි. එයා ෆිසිකලි ඉන්ටිමේට් වෙන්න ගන්නවා. ඒක තමයි මට ඔයාලට දෙන්න තියෙන වෝනින් මැසේජ් එක. ඒ කියන්නේ ඔයා එක්ක එයා ෆිසිකලි දේවල් ඇති කරගන්න උත්සාහ දරන අවස්ථාවන් වැඩි ඉදිරි දවස් 7ේදී. එක එක තැන් වලට ඔයාට අඬ ගහන්න පුළුවන්, එක එක දේවල් ඉල්ලන්න පුළුවන්. ඒ නිසා හොඳට කල්පනා වෙන්න. මොකද ඔයා මේ යවන කෙනා, ඔයා මේ යන කෙනා ඔයා අනාගතයේදී මැරි කරන්න නැති වෙන්න පුළුවන්. පස්සේ කාලෙක ඔයාට දුක් විඳින්න වෙන, ඔයාට අඬන්න වෙන, ඔයාට වද විඳින්න වෙන විදිහේ පසුතැවෙන්න වෙන විදිහේ දේවල් වලට යන්න එපා. ඒ දේවල් වලදී ඔයා කැමති නැත්නම් ඔයා කැමති නෑ කියන්න ඔයාට ආත්ම ශක්තිය වගේම ඔයාට ශක්තිය තියෙන්න ඕන. ඔයා කැමති නැත්නම් ඒකට කැමති නෑ කියන්න. මොකද පස්සේ කාලේ මං එයාට ආදරේ නිසා ඒක කරා දැන් මං පසුතැවෙනවා. එහෙම වෙන්න එපා. ඔයා කැමති නැති දේවල් වලට මූණටම කැමති නෑ කියන්න. මේක ඔයාගේ පාර්ට්නර්ට වෙන්න පුළුවන්, යාළුවෙක්ට වෙන්න පුළුවන්. අර ඔයාව අපහසුතාවයේ තියලා තව කෙනෙක්ව සතුටු කරන්න යන ඔයාගේ මේ ගති ගුණය හදාගන්න. මම මේක කියන ලොකු හේතුවක් තියෙනවා. ඉතින් මේ ලොකු හේතුව දැනටමත් දන්නවා මේ මැසේජ් එක ලැබෙන්න ඕන කෙනා. එච්චරයි අද රේඩියන් එකේ තියෙන්නේ. අද රේඩියන් එක බලලා subscribe නොකරනම් subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ දවසෙත් මේ වගේ රේඩියන් එකක් කරන් එන්න. bye bye.